කොට්ටම්බා හෙලෝ ළමයි ඔන්න ඉතින් අද අරන් ආවා කැම්පස් එකේ තිබ්බ එක ඉවෙන්ට් එකක් ගැන vlog එකක්. ඇත්තම කිව්වොත් මම මේ දවසේ හිටියේ ගෙදර. ඒ කියන්නේ කොළඹ වල. මං ඉතින් උදේම අපේ ගෙවල් ළඟ තියෙන රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා ගියා පෙටාවලට. දැන් බලන්න මෙතනේ ට්‍රේන් එකේම ඇයි මාතරට ගියේ නැත්තේ කියලා. ට්‍රේන් එකේ මාතරට යනවා නම් උදේ 6:05 ට්‍රේන් එකේ යන්න ඕනේ. එතකොට 9:00 විතර වෙද්දි මාතර ඉන්න පුළුවන්. හැබැයි හයිවේ බස් එකේ ගියොත් එහෙම ඔයාට යන්නේ පැය දෙකමාරයි. වෙලාව ඉතුරු කරගන්නත් ඕන නිසා මං ඉතින් හයිවේ එකේ යනවා කියලා හිතාගත්තා. ඉතින් ඔයාලා ට්‍රේන් එකේ යනවා නම් ඔයාලට කොළඹ වල ඉඳන් මාතරට රුපියල් 300ක් වගේ තමයි යන්නේ. හැබැයි ඔයාලා හයිවේ බස් එකේ යනවා නම් ඔයාලට 1080ක් වගේ ගාණක් යනවා. තිබ්බ එක්සෑම්ස් ඉතින් මගේ ඔෆිස් එකේ වැඩ ඒ වගේම යුනිවර්සිටි එකේ වැඩ නිසා මට මේ වීඩියෝස් එඩිට් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ යන්නේ වැකේෂන් එකට පින් සිද්ධ වෙන්න මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම ටික දාලා මම දැන් එක දිගට YouTube වීඩියෝස් අප්ලෝඩ් කරනවා. මේ වෙලාවේ හිටියේ මම ලොකු බඩගින්න. ඉතින් අපේ අම්මා මම එන්න කලින් මට සෑන්ඩ්විච් වගේක් හදලා දුන්නා. කැම්පස් එකේ යාළුවොත් එක්ක කන්න කියලා බඩගින්න වැඩි කමට මම මේ ටික දැම්මම කෑවා. බලන්න හයිවේ බස් එකේ හරි ට්‍රේන් එකේ හරි මොකක් හරි වාහනයක හරි ඔයාලා ට්‍රැවල් කරනවා නම් නිදා ගන්න කට්ටිය මම නම් ඒයින් කෙනෙක්. නිසා මේ වීඩියෝ එක ගත්තයින් පස්සේ මම කෙලින්ම ආයේ මගේ කැම් එක ඔන් කරේ මාතරදී. ඔන්න එහෙනම් ඉතින් ආදරණීය නගරය මාතරට මං ආවා. දැන් දුවලා යන්න ඕනේ හොස්ටල් එකට ගිහිල්ලා රෙඩි වෙලා අපි යන්න ඕනේ ඉවෙන්ට් එකට. කංගල්ල මාතර බස් තියනවානේ. ආයි ඉතින් සද්දේ කියන්නේ සුපිරි සද්දයක් තියෙන. නට යන්න පුළුවන්. මිග්‍රේන් තියෙන කෙනෙක්ට නම් ඒ සද්දේ ගොඩක් අමාරුයි. මමත් මිග්‍රේන් තියෙන කෙනෙක්. මම දන්නවා එතකොට ඒකේ අපහසුතාව මොනා කරන්නද ඉතින්. පොදු ප්‍රවාහනේනේ. පරක්කු නොවී ඉවෙන්ට් එකට යන්නයි ඉතින් දැන් තියෙන්නේ. හොස්ටල් එකට ආවා. අද අපේ කැම්පස් එකේ ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා. එකක් බයිට්ස් ඇන්ඩ් බීස්ට් එකයි අනිත් එක ආර්ට් එකකින් කරන ගිම්හානේ වස්සන්ට් එකයි. බයිට්ස් ඇන්ඩ් බීස්ට් එක කරන්න නම් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ. මම හරි ආසාවෙන් ඉන්නේ දිලු බීට්ස් එහෙම වෙනවා ඉවෙන්ට් එකට. දැන් නම් රෙඩි වෙලා ඉවරයි. මේක තමයි දැන් යන්නේ. දැකලා තියෙන්නේ මේ වීඩියෝස් වල ඕන තරම් මේ අඳුම. මම හරි ආසයි. හරිම කම්ෆර්ටබල්. ෂොක්. ජෙන්සි ටයිප් එකේ අඳුම. දැන් පොඩි මේකප් එකක් එහෙම දාගෙන අපි යන් බයිට්ස් ඇන්ඩ් බීස්ට් බලන්න. කැම්පස් එක ඇතුළට යනවත් එක්කම ඉස්සරහ ඉතින් මෙන්න මේ විදිහට ලොකු බැන එකක් ගහලා තිබ්බා. ඒ යන පාරේ අතරමඟ මෙන්න මේ වගේ ලස්සන ඩෙකරේෂන්ස් ගොඩකුත් තිබ්බා. ඉතින් මෙන්න මේ කොඩි වැල් ටික යටින් තමයි යන්න තිබ්බේ. හරිම ලස්සනට සරසලා තිබ්බා. හැබැයි මේ කිසිම දෙයක් අපේ ගිය පාර ඉවෙන්ට් එක තරම් ලස්සන නැහැ. හායි කලු. කලු. ඉවෙන් නම් මොනවද සුද්දා කන්න නෑ. අපි කන්නේ කොට්ටම්බා තලාලා. ඒක මට. කලු ඉතින් ඔන්න කොට්ටම්බ තලලා අපිට කන්නත් දුන්නා. ඒ අතරතුර ඉතින් ඔන්න ඉවෙන්ට් එකත් පටන් ගත්තා. ෆුඩ් ස්ටෝල්ස් ගොඩක් තිබ්බා. ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න තිබ්බා. ඔය වගේ එක දේවල් ගොඩක් තිබ්බා. මේ නේ රජින්ද්‍ර. හායි රජින්ද්‍ර. අපි මෙයාට කියන්නේ රජියා කියලා. ඔහොම මෙයන් ඉතින් අපි ස්ටෝල්ස් පැත්තට ඔය තියෙන අයිස්ක්‍රීම් තිබ්බා. තව මාෂ්මලෝස් තිබ්බා. මොහිතෝ තිබ්බා. ඔය වගේ ගොඩක් කැම තිබ්බා. ඔය අතරින් අපි ගත්තා කොත්තුවක්. ඉතින් මේ කොත්තුවේ රස බලන අවස්ථාවක්. හායි මදු. හායි කලු. කොත්තුව නම් එදා සැරයි. ඇත්තම කිව්වොත් චුට්ටක් කන්න අමාරුයි මට. මම දන්නේ නැහැ කියලා මම සැර කන කෙනෙක් අච්චාරු එහෙම. ඔයාලත් අච්චාරු හොදි බොන කෙනෙක්ද? මම නම් අච්චාරු හොදි එක බොනවා. ඒක මාර රසය අනිත් ඒවා හැම දෙයකටම වඩා. මම ගියා ඉතින් මොහිතෝ එකක් බොන්න. මොහිතෝ එකත් හිතපු තරම් රස නැහැ. හැබැයි බොන්න පුළුවන්. මේක ඉතින් ඒකත් අරගෙන මම දැන් යනවා මගේ මිතුරු කැලස හොයා. ඉතින් ඔය යනකොට ඔය එකෙක්වත් හිටියේ නෑ හොයාගන්න. බැරිම තැන ඉතින් ඕක මමම තනියෙන් මෙව්වා. හරිම ෂෝක්. ඔහොම මම කැන්ටිම පැත්තට යනකොට කැන්ටිමෙත් ඉතින් යාළුවෝ ටිකක් එකතු වෙලා බත් කනවා. ඉතින් මං කොත්තු කාලා බඩ පුරවගෙන හිටපු නිසා සද්ද නැතුව ඒගොල්ලෝ කන එක දිහා බලාගෙන හිටියා. එක එක්කෙනා ඉතින් බත් කනවා.
අතරතුර අපේ යාළුවෙක්ට chance එකක් හම්බුණා දිලු බීට්ස් එක සින්දුවක් කියන්න. ඉතින් පොරව තල්ලු කරලා යන්න බෑම කියද්දි අපේ යාළුවෝ ටික කොහොම හරි එකතු වෙලා යැව්වා. ඉතින් මේ ඉන්නේ ඉමන්ත යාගේ කටහඬ ඇත්තටම ලස්සනයි. මම යාගේ සින්දුව අහලා තියෙනවා. ඉතින් එයාට මේක හම්බුණ ලොකු opportunity එකක්. එයා මට කිව්වා යා first time තමයි කිව්වා මෙහෙම stage එකක නැගලා මේ විදිය ලොකු crowd එකක් ඉස්සරහා සින්දු කිව්වේ. එයා මීට කලින් කියලා නැති නිසා මං හිතනවා එයා එකකින් motivate වුණා. ඒ වගේම එයාගේ අලුත් සින්දුවකුත් ඔයාලට ඉස්සරහදී අහන්න පුළුවන් වෙයි. තිබ්බත් අන්තිමට ඉවර වෙන්නේ DJ එකකින්. ඉතින් ওই DJ එකේ කරටි කැඩෙන්න ගහලා වගේ නටන එක අපිට තියෙන උපන් හපන් හැකියාවක්. ඉතින් මේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඇත්තටම කිව්වොත් වීඩියෝ එකක්වත් කරන්න අමතක වෙන තරමට ප්‍රයෝජනෙ අරගෙන අති වැටෙනකම්ම නටලා ආයෙත් නටුවා. ඔයාලා හිතනවද අපි එහෙම නටන එක නවත්තනවා කියලා? අපෝ නෑ. අපේ රුහුනේ අන්තිම විනාඩි 5 ප්‍රයෝජන අරගන්නවා. එක දිගට DJ එක ගන්නවා. හැමෝම සතුටෙන් හැමෝම නටනවා. ආයේ ඉතින් සුපිරියක්ම තමයි. මේවා ඉතින් හරි රස මතක. කවදා හරි කැම්පස් එක අවුට් වෙලා ගිහපු දවසක මේවා දකිද්දි මම හිතයි මම ඒ කාලේ තමයි හරිම නිදහසේ හරිම සතුටෙන් හිටියේ කියලා. ඉවෙන්ට් එක ඉවර වෙලා හවස් වෙලා මම ඉතින් ආවා හොස්ටල් එකට. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරේ.